ඔන්න එකම වගේ වාක්‍ය කියන්නේ වැස්සට අදාළ වාක්‍ය තුනක්ම තියෙනවා. හරිම ලේසි මේ වාක්‍ය තුන අපිට ලියන්න. මේ වාක්‍ය තුන ලියනකොට අපිට ඒකින් එකට බැඳෙන විදිහකුත් තියෙනවා. ඉතින් මේ වාක්‍ය තුන අපි ඉස්සලාම ලියමු. වහින්න ඉඩ තියෙනවා. කොහොමද වහින්න ඉඩ තියෙනවා කියලා ලියන්නේ? It may rain. It may rain. වහින්න ඉඩ තියෙනවා. වැස්ස පායන්න ඉඩ නැහැ. වැස්ස පායන්න ඉඩ නැහැ කියන එක කොහොමද ලියන්නේ? වැස්ස නම් the rain. ඉඩ නැහැ කිව්වහම පායන්න ඉඩ නැහැ කිව්වහම might not stop. වැස්ස පායන්න ඉඩ නැහැ. The rain might not stop. ඊට පස්සේ අහනවා ඒකම ප්‍රශ්නයක් විදියට වැස්ස පායන්න ඉඩ නැද්ද කියලා. එතකොට ඉඩ නැද්ද අහන හින්දා මේ might කියන එක ඉස්සරහට එනවා. ඊට පස්සේ වාක්‍යයේ ඉතුරු විදිහටම ලියනවා. might the rain not stop. ඒක ප්‍රශ්නයක්. ඒක අපි ප්‍රශ්නයක් විදිහට එතකොට question mark එක දානවා. වහින්න ඉඩ තියෙනවා. It may rain. වැස්ස පායන්න ඉඩ නැහැ. The rain might not stop. වැස්ස පායන්න ඉඩ නැද්ද? Might the rain not stop.